Hello guys and girls, අයිබෝන්. කැමතිද සුපර් පවර් එකක් ඇක්ටිවේට් කරගන්න? ඇක්ටිවේට් වුණාන් පස්සේ ඔබ බලන් ඉදි සාර්ථක වෙනවා. මේ ස්විච් එක මං ගාව තියෙනවා. මේ ස්විච් එක ඔයාගාවත් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා මේ ස්විච් එක ඔන් කරගෙනම ඉපදෙනවා. තවත් සමහර අය ඉන්නවා ජීවිත කාලේ කොයි මොහොතක හරි මේක අඳුරගෙන ඔන් කරගන්නවා. තවත් සමහර ඉන්නවා මේක කවදාවත් හොයාගන්න නැතුව මේක ඔෆ් කරගෙනම ජීවිතේ ගෙවිලා යනවා. තමන්ව සාර්ථකත්වය කරා ගෙනියන හොඳම ක්වොලිටි එකක් තමයි මම මේ කියන්නේ. නිහතමානීකම. humility. නිහතමානී වෙනවා කියන්නේ තමන් ගැන අඩු තක්සේරු කිරීමක් නෙමෙයි. තමන්ව සාර්ථකත්වයට ගෙනියන්නේ නිහතමානීකම. නිහතමානී වෙන්න සාර්ථක වෙනවා. සාර්ථක වෙන්න තවත් නිහතමානී වෙන්න. එතකොටයි සැබෑ ජයග්‍රහණය ඔයාට භුක්ති විඳින්න පුළුවන්. කෑ ගහලා බැනලා හිතන අවස්ථාවක නිශ්ශබ්ද වෙන්න, නිහඬ වෙන්න, සංසුන් වෙන්න, නිහතමානී වෙන්න. එතන හොර වෙන්නවා. You become the great person then. ඊගෝ එකත් එක්ක ප්‍රශ්න වලට පැටලිලා තමන් පොර කියලා මොකක් හරි ආගියුමන්ට් එකක් දෙන්නත් ඔයාට සැටිස්ෆයි වෙයි. එතනින් එහාට ඔයාගේ කැරක්ටර් එකටවත් ඔයාගේ ගමනටවත් ඒක අදාළ වෙන්නේ නැහැ. පොඩි ටෙම්පරරි සැටිස්ෆැක්ෂන් එකක් වෙනවා විතරයි. නමුත් ඔයා නිහතමානීව හැසිරුණා නම් එතන ඔයාට තියෙනවා බලයක්. සැබෑ ශක්තිය සද්ද නැහැ. සැබෑ ශක්තිය නිහඬයි. ඒ වගේම තමයි success is also silent. Success is not loud. සාර්ථකත්වයක් නිහඬයි. හොඳට කල්පනා කරලා බලන්න ඔයා දන්න බුද්ධිමත් සාර්ථක මිනිස්සෙක් ගැන. ඒ හැම එක්කෙනෙක් ගාම තියෙන නිහඬ බලය තමයි the invisible power is humility. නිහතමානීකම. මේකේ විරුද්ධ පදය ගැන දැනගන්න ඕනේ. ඒ කියන්නේ නිහතමානී වෙනවා කියන්නේ ඒකේ විරුද්ධ පදය නොවෙනවා කියන එක. උඩගුකම, උද්දච්චකම, ආඩම්බරකම. හැබැයි මේක පටල ගන්න එපා. self satisfaction, ආත්මාභිමානය ඒ දෙක. තමන් වෙනුවෙන් තියෙන ඒ ආත්මාභිමානය හා ආඩම්බරකම, උද්දච්චකම, උඩගුකම කියන්නේ දෙකක්. උඩගුකම ඒක නැති වෙන්න ඕනේ. සරලම කිව්වොත් ඕක තමයි ලොජික් එක. සයිකොලොජි වලින් මේක ප්‍රූව් කරලා තියෙනවා. මනෝවිද්‍යාත්මකව මොලේ growth mode එක activate වෙන්නේ නිහතමානීකම තුලින්. Albert Einstein කියලා තියෙනවා every action has an equal and an opposite reaction කියලා. සෑම ක්‍රියාවකටම එහා සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා. එතකොට ඔයාගේ එනර්ජි එක ඒ දෙන විදිහට තමයි ඔයාට ලැබෙන්නේ. ඒකත් ඒ සයන්ස් එකටම අදාළයි. නිහතමානීව දෙන දේ ඔයාට ලැබෙන්නේ සාමකාමීව. ඕක තමයි ඒකේ සයන්ස් එක. ඒකෙන් ඔයාගේ කියුරියොසිටි එක, එම්පති, මෙන්ටල් බැලන්ස් එක ඔක්කොම මේන්ටේන් කරන්න පුළුවන් නිහතමානී මිනිස්සුන්ට. ඔයා නිහතමානී නම් ඔයා සාර්ථක වෙනවමයි. ඒක කාටවත් නවත්තන්න බෑ. යන ගමනේදී ඔයා වැටුණත් ඔයා ඉක්මනින් නැගිටිනවා. ඔයා ෆේලියර් කෙනෙක් වෙන්නේ, ඔයා ෆේල් වෙන්නේ, ඔයා ලෙසන්ස් ඉගෙන ගන්නවා, ලූස් වෙන්නේ. ඉතින් ඕක තමයි මට අද කියලා දෙන්න ඕනෙච්ච පොඩි රහස. ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යෙන් සාර්ථක වෙනවමයි. තමන්ගේ ජීවිතේට මේක හොඳයි. ඔයාගේ පර්සනැලිටි එකටත් මේක හොඳයි. ඔයාගේ හැම දෙයකටම හොඳයි. ඔයාගේ වටේ ඉන්න මිනිස්සුන්ට, ඔයාගේ සමාජයට, ඔයාගෙන් සමාජයටත් හොඳ දෙයක් වෙන්නේ. අපේ ඉදිරි පරම්පරාව විශේෂයෙන් අපේ ලංකාවේ ඉස්සරහට ඉපදෙන්න ඉන්න දරුවන්ට උනත් හොඳ පරිසරයක් තියෙන්නේ. හොඳ මිනිස්සු වැඩිපුර ඉන්න සමාජයක. ඉතින් නිහතමානී මිනිස්සු වැඩිපුර ඉන්න සමාජයක් තමයි මගේ හීනේ අපේ ලංකාවේ දකින්න. ඉතින් මම ඒ හීනේ වෙනුවෙන් වැඩ කරනවා. ඒ හීනේ වෙනුවෙන් මම දන්න දේවල් මම මේ ෂෙයා කරන්න තමයි මම මේ channel එකක් පටන් ගත්තේ. මම දන්න දේ මම සමාජයට දෙන්න. ඉතින් මේක රහසක්. දැන් මේක මම ඔන්න රහස ඕගොල්ලන්ට කිව්වා. අදින් පස්සේ මේක ඕගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න. ඕගොල්ලෝගේ ජීවිතෙත් සාර්ථක වෙනවා. ඕගොල්ලෝ තුලින් හොඳ සමාජයක් හැදෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න. Humanity sustains success. නිහතමානීකම ඔයාගේ සාර්ථකත්වය රඳා පවත්වනවා. ඒකින්ද හොඳට මතක තියාගෙන මේක ඕගොල්ලෝගේ ජීවිතේ කොට දාගන්න. මට කියන්න මොනවා හරි කමෙන්ට් එකක් තියන්න. මොනවා හරි මගෙන් තව දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් I'll be happy to make a video. එහෙනම් ඔක්කොටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. හොඳින් ඉන්න, සන්තෝෂයෙන් ඉන්න, ජය වේවා. ආයුබෝවන්.